ඔයත් CT100 බයික් එකක් ගන්න ඉන්නව නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඉතින් යාළුවනේ මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මගේ තියෙන එක්ස්පීරියන්ස් එකක්. මම මේ CT100 බයික් එක අරගෙන මාස 5ක් වෙනවා. ඉතින් මේ මාස 5ක කාලයක් තුළ මේකේ හොඳ සහ නරක තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. විශේෂයෙන්ම ගොඩක් ඔයාලට මේකේ වීඩියෝස් බලන්න පුළුවන් මේකේ තියෙන හොඳ ගැන මම අද විශේෂයෙන් මේක ගැන තියෙන මට මේ මාස 5ට සිද්ධ වෙලා තියෙන පොඩි සිදුවීම් ටිකක් ගැන කතා කරනවා. CT100 බයික් එක ගන්න ඉන්න ඔයා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න ඕනේ. බලලා ඔයා තීරණය කරන්න මේ බයික් එක ගන්නවද නැද්ද? මේකේ තියෙන හොඳ සහ නරක ගැන අපි ඉස්සරහට මේ වීඩියෝ එකේ කතා කරමු. ඉතින් ගොඩක් අය මේ බයික් එක මිලදී ගන්න මේ බයික් එකේ තියෙන ඉන්ධන කාර්යක්ෂමතාවය නිසා. නමුත් අපි මේක මිලදී ගන්නකොට බලන්න ඕනේ මේක මේ වගේ බයික් එකක් මිලදී අරගෙන මාස කීපයක් පැදපු කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් අපි හොයලා බලලා මිලදී ගන්න ඕන නම් තව වඩා වටිනවා කියන එක තමයි මගේ මතය. මට තියෙන මේ මාස 5 ඇතුලේ තියෙන මගේ අත්දැකීම් මේ වීඩියෝ එක ඇතුලේ මම ඔයාලා වෙනුවෙන් අරගෙන ඉන්න තමයි මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඉතින් මේ බයික් එකේ හොඳ ගැන මම ඇත්තටම අද මේ වීඩියෝ එක කතා කරන්නේ මොකද මේක ගැන ගොඩාක් රිවිව්ස් YouTube එකේ තියෙනවා. ඉතින් ඒකේ ඒ වගේ ඔයාලට මේ බයික් එකේ තියෙන හොඳ පැත්ත ගැන කතා කරන්න පුළුවන්. කෙටි විදියට කියනවා නම් මේ බයික් එක ඇත්තටම ගොඩක් ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙන බයික් එකක්. මොකද මේක සාමාන්‍යයෙන් කොළඹ ඇතුළත 65 70 තෙල් කරනවා. දුර යනකොට මම මේකේ වැඩිපුරම එක දවසේ ගිහින් ආවේ ලෝන් ට්‍රිප් එක තමයි කිලෝමීටර් 340ක් විතර මම ගියා. එතකොට සාමාන්‍යයෙන් ලොකු ඉන්ධන කාර්යක්ෂමතාවයක් තිබුණා සහ මට එකට ලොකු පහසුවක් තිබුණා. ඉතින් ඒ අතින් මේ බයික් එක ගොඩක් හොඳ බයික් එකක් කියලා මට කියන්න පුළුවන්. නමුත් මම අද මේකේ හොඳ ගැනගෙන මේ ඔයාලට විශේෂයෙන් මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ මේ බයික් එකේ මට වෙලා තියෙන යම්කිසි ඩ්‍රීම් ටිකක් තමයි ෂෙයා කරගන්න හදන්නේ ඔයගොල්ලොත් එක්ක. ඉතින් අපි යමු මොනවද මේකේ තියෙන ඒ කියන්නේ කම්පැනි පැත්තෙන් මේකේ තව වැඩි දියුණු වෙන්න ඕන දේවල් ටිකක් මට මේකේ පේනවා. සහ මේකේ දැනට මට සිද්ධ වෙලා තියෙන අඩුපාඩු ටික ගැන අපි එකින් එක කතා කරමු. ඉතින් මේ බයික් එක මම ඔයාලට මේ රිවිව් එක ගේන වෙලාවේ මම පැදලා තින්නේ කිලෝමීටර් 7380ක් වගේ මේ ගාණක් මේ මාස 5 ඇතුළත. ඉතින් මේ බයික් එකේ දැනට මට වෙලා තියෙන දෙයක් තමයි මේ බයික් එකේ මේ සයිඩ් ස්ටෑන්ඩ් එකේ ලොකු ෆෝල්ට් එකක් තියෙනවා. මොකද්ද මේ සයිඩ් ස්ටෑන්ඩ් එක ඒ කියන්නේ මේකේ තියෙන ඇන්ගල් එක මදි. මේක පොඩි පල්ලමක හරි නවත්තුවොත් මේ බයික් එක පෙරලෙනවා. ඉතින් ඒ විදිහට පෙරලිලා මගේ මෙතන පොඩි ඩැමේජ් එකක් වෙලා තියෙනවා. ඉතින් මේ බයික් එක ගන්නව නම් ඔය අනිවාර්යෙන් මේ බයික් එකේ සයිඩ් ස්ටෑන්ඩ් එක ගහන්න එපා පල්ලමක් තියෙන අවස්ථාවක. මොකද සාමාන්‍යයෙන් මේ සයිඩ් ස්ටෑන්ඩ් එක ටිකක් ලොකු ඇන්ගල් එකක් තියෙනවා. නමුත් මේකේ සයිඩ් ස්ටෑන්ඩ් එක කෙලින් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ බයික් එක නිතරම පෙරලෙන්න බලනවා. ඒක මේකේ තියෙන කම්පැනියෙන් වෙන්න ඕනේ හැදෙන්න ඕනේ අඩුපාඩුවක් විදිහට මම දකින්නේ මේක. තව මේකේ තියෙන අඩුපාඩුවක් තමයි මේ බයික් එකේ දැන් කිලෝමීටර් 7300ක් වගේ ගන්න පැදලා තියෙන මේකේ ලයිට් එක පිච්චිලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අලුතෙන් බයික් එකක් ගන්න කෙනෙක් මේ වගේ බයික් එකක කිලෝමීටර් 7000ක් වගේ පොඩි ප්‍රමාණයකදී ලයිට් පිච් එක කියන එක හිතා ගන්න බෑ. ඉතින් මම මේ රිවිව් එක කරන්න ඕනම නිසා මේ බයික් එකේ ලයිට් එක තාම දාලා නැහැ. මේ ලයිට් එක තාම පිච්චිලා තියෙන කිලෝමීටර් 7300. තව තියෙන ප්‍රධානම දෙයක් තමයි මේකේ මේ සිග්නල් ලයිට් වැඩ කරන්න තියෙන ප්‍රශ්නයක් එනවා. මම ප්‍රධාන වශයෙන් මේකට මුහුණ දෙලා තියෙනවා. දැන් මම ඔයාලට පෙන්නන්නම් ඒ අත්දැකීම. ඉතින් දැන් මම මේ සිග්නල් ලයිට් එක ඔන් කරලා තියෙනවා. නමුත් මේ සිග්නල් ලයිට් එක පත්තු වෙන්නේ නැහැ. සමහර වෙලාවට මේව තට්ටුවොත් දැන් මම පත්තු වෙනවා. එහෙම නැත්නම් මම කීප පාරක් මේ විදිහට ස්විච් එක දාලා නිවන්න ඕනේ මේක පත්තු වෙන්න. ඔන්න එතකොට තමයි දැන් ඔන්න පත්තු වෙනවා. ඉතින් ඒ වගේ එතන ෆෝල්ට් එකක් තියෙන කිලෝමීටර් 7300ක් වගේ පොඩි ප්‍රමාණයක් පැදලා මේ වගේ ඇත්තටම ප්‍රශ්නයක් මම හිතන්නේ බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිම කෙනෙක්. ඉතින් ඒකින් හින්දා මේකේ එතන අඩුපාඩුවක් තියෙනවා විශාල වශයෙන්. අනිත් කාරණාව තමයි මේ බයික් එක දැන් මම මේ කිලෝමීටර් 7300ක් වගේ ප්‍රමාණයක් පැදලා තියෙන නිසා මේකේ මම සර්විස් 3ක් කරලා තියෙනවා කිලෝමීටර් 5000 වෙනකම්. ඒ සර්විස් 3ේදී මම මේ 5000 කිලෝමීටර් සර්විස් එක කරන අවස්ථාවේදී මේ බයික් එකේ එන්ජින් ඔයිල් අඩු වෙලා තිබුණා. එතකොට මම මේක මගේ ඒ ගෑරේජ් එකේ සර්විස් එකට කිව්වට පස්සේ යාලා කිව්වේ බයික් විශාල ගාණක් මේ විදිහට සර්විස් එකට එනවලු එන්ජින් ඔයිල් පිච්චෙනවා කියලා. ඒගොල්ලෝ ඒක මොනිටර් කරනවා.
ඒගොල්ලෝ බයික් නම්බර්ස් ගහලා ඔයිල් ගොඩාක් මේ ස්ටොක් කරගෙන ඉන්නවා සර්විස් එකට එනකොට ඒක චෙක් කරන්න. ඉතින් මගේ බයික් එකත් ඒ විදිහට මේ ඒ විදිහට ඒගොල්ලෝ ඒ චෙක් එක කරන්න දාලා තිනවා මේ වෙනකොට. ඉතින් මේ ඔයිල් පිච්චෙන ප්‍රශ්නයක් එනවා මේ බයික් එකේ. ඒක මම දකින ලොකු අඩුපාඩුවක්. මොකද දැන් කිලෝමීටර් 7300ක් වගේ ප්‍රමාණයක් පැදලා මේ බයික් එකේ කිලෝමීටර් 2500ක් වගේ දුවනකොට එන්ජින් ඔයිල් අඩු වෙනවා කියන්නේ ඒක මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ නැති දෙයක් අලුත් බයික් එකක් විදිහට. ඉතින් මම දන්නේ ඒක මේ බයික් එකට පොදු වෙච්ච දෙයක්ද. හැබැයි මට මම මේ පිළියන්දලවට මේ සර්විස් ස්ටේෂන් එකක තමයි මේක පෙන්වුවේ. එතකොට යාලා මට පෙන්වුවා තව බයික් 10ක් 12ක් විතර නම්බර්ස් ගහපු බොටල් වල මේ ඔයිල් ඒගොල්ලෝ මැනලා දාලා තිබුණා මේ කම්පැනියට යවන්න. ඉතින් මේ බයික් එකේ මේ මාස කිහිපයකට මට තියෙන ගැටලු ටික තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කළේ. මේකේ තියෙන ප්‍රධානම පොඩි පොඩි ලයිට් පත් වෙන ප්‍රශ්න ඒ ටික අරුණාම මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ එන්ජින් ඔයිල් පිච්චෙන ප්‍රශ්නේ. ඉතින් මේක සර්විස් ස්ටේෂන් එකකිනුත් කියන්නේ මේකේ ගොඩක් බයික් ඒ විදිහට එනවා. නමුත් අපි ඒක මොනිටර් කරලා කම්පැනිට දැනුවත් කිරීම කරනවා. කළා මේ බයික් එකේ හෙඩ් එක මාරු කරනවා කියලා. නමුත් අලුත් බයික් එකක් ගන්න කෙනෙක් කවදාවත් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ හින්දා මේ ගැන ඔයගොල්ලෝ පළපුරුදු කාර්මිකයෙක් ලවා ඒක දැනුවත් කිරීම කළා. තව ටිකක් හොයලා බලලා මේ බයික් එක මිලදී ගන්න. බයික් එක ගොඩක් පෙට්‍රල් වැඩ කරන කම්ෆර්ටබල් බයික් එකක්. දුර රයිඩ් කරන අයට ඒ වගේ බයික් එක ගොඩක් භාවිතා කරන අයට මේක හොඳ බයික් එකක් කියන්න පුළුවන්. ඒ අඩුපාඩු ටික හදුනා නම් ඇත්තටම මේක මේ ඔයගොල්ලෝ ගන්න ගන්නට ගොඩක් වටින බයික් එකක්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා මොන හරි වැදගත් දෙයක් ගන්න ඇති කියලා. ඉතින් thank you මේ වීඩියෝ එක බලපු අයට. අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.